හායි ළමයි ඔන්න තව ගෙසට් එකක් ඇවිල්ලා තියෙනවා. මේක තමා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙද පුහුණුවට සිසුන් 3000ක් බඳවා ගැනීමේ ගැසට් එක. කලින් 2020 21 22 ඒලෙවල් ලියපු අයට ගැසට් වුණා. දැන් ඒ කට්ටිය බඳවගෙන මාස දෙකක විතර කාලයක් වෙනවා. අපි දන්න එකම අවුරුද්ද දෙපාරක් ගැසට් වෙනවා NTS වල. ඔන්න මේ ගැසට් එකෙන් 2021 22 23 24 යන අවුරුදු වල ඒලෙවල් කරපු අයට NTS යන්න පුළුවන්. ඔයාලට 2026 6:30 දක්වා ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න ඕන ලින්ක් එක මම පහළ දාන්නම්. එහෙම නැත්නම් www.health@gov.lk කියන වෙබ්සයිට් එකේ ඇප්ලයි කරන්න පුළුවන්. අපි දැන් බලමු ඇප්ලයි කරන්න ඕනේ මූලික සුදුසුකම් ටික මොනවද කියලා. ඕලෙවල් වලට මාධ්‍ය භාෂාව ඒ කියන්නේ සිංහල හෝ දෙමළ අපේ නම් සිංහලනේ. ඊට පස්සේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන විෂයන් හතරටම දෙවරකට නොවැඩි වාර ගණකදී සම්මාන සාමාර්ථ අරන් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා පළවෙනි පාර ගණන් වල ටෙස්ට් එකක් තිබ්බොත් අනිත් පාර ඕලෙවල් ලියලා 100 එකක් අරන් තියෙන්න ඕනි. ඒ විෂයන් හතරට අමතරව තව විෂයන් දෙකක් දෙවරකට නොවැඩි වාර ගණකදී සමත් වෙලා ඔක්කොම විෂයන් 6ක් සමත් වෙලා තියෙනවා. සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයන් හතරට කොහොම හරි දෙවරකට නොවැඩි වාර ගණකදී ලියලා 100 සාමාර්ථ ගන්න ඕනි. ඊට පස්සේ ඒලෙවල් ගත්තොත් ඒලෙවල් බයෝ සයන්ස් අයිති වෙන සබ්ජෙක්ට් බයෝ ෆිසික්ස් කෙමිස්ට්‍රි මේ සබ්ජෙක්ට් තුනම එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඊට පස්සේ මැත්ස් ගත්තොත් මැත්ස් වලට අයිති වෙන සබ්ජෙක්ට් තමයි මැත්ස්, කම්බයින් මැත්ස්, උසස් ගණිතය, ෆිසික්ස් කියන සබ්ජෙක්ට් තුන එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඇග්‍රි සයන්ස් ගත්තොත් අයිති වෙන සබ්ජෙක්ට් ඇග්‍රි, බයෝ, කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් තුනම එකවර සමත් වෙලා තියෙන්න ඕනි. සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි බලන්නේ නැහැ. ඊළඟට සුදුසුකම් තමයි අවිවාහක වෙන්න ඕනේ. 2026 5යි 29 වෙද්දී අවුරුදු 18ට නොඅඩුවා 28ට නොවැඩි වෙන්න ඕනේ. කියන්නේ 18 28 රේන්ජ් එකේ ඉන්න ඕනේ. උස අනිවාර්යෙන් බලන උස අඩි 4යි අඟල් 10කට වඩා අඩු වෙන්න බෑ. සෙන්ටිමීටර් වලින් ගත්තොත් 147.3 සෙන්ටිමීටර්. අයි කැම්පස් විද්‍යාපීඨ වගේ අර රජයේ පූර්ණ කාලීන පාඨමාලාවල ඒ වගේ පාඨමාලාවලට ඇප්ලයි කළාට කමක් නැහැ. හැබැයි ලියාපදිංචි වෙලා තියෙන්න බෑ. ලියාපදිංචි වුණත් මේ ගැසට් එක එන්න කලින් ලියාපදිංචි අවලංගු කරගෙන ඉන්න ඕනි. එහෙම නැත්නම් ඉන්ටර්විව් එකේදී රිජෙක්ට් වෙනවා. එතකොට ඔයා NTS ඇප්ලයි කරන්න කලින් ID එක ගන්න, උස සෙන්ටිමීටර් වලින් මැනගන්න, ඒලෙවල් වල රිසර්ච් ෂීට් එක අතර ගන්න, ඉංග්‍රීසි වලින් ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරාට පස්සේ රුපියල් 1000ක් ගැසට් එකේ තියෙනවා BOC account number එකක්. ඒකට රුපියල් 1000ක් ගෙවන්න ඕනි. බ්‍රාන්ච් එකෙන් ගෙවන්න ඕනි. ATM වලින් ගෙවන්න යන්න එපා. ගෙවලයි රිසිට් එක අනිවාර්යෙන් ළඟ තියාගන්න. මොකද ඉන්ටර්විව් එකේදී රිසිට් එක බලනවා. රිසිට් එක නැත්තම් ඒත් රිජෙක්ට් වෙන්න පුළුවන්. ඔය කාරණා ටික තමයි NTS ඇප්ලයි කරද්දී ඕනි වෙන්නේ. ආයි ගැසට් එකේ තියෙන්නේ ඉන්ටර්විව් එක ෆේස් කරද්දී ඕනි වෙන කාරණා. ඉස්සෙල්ලාම ඇප්ලයි කරලෙමු. ඇප්ලයි කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඇප්ලයි කරන වීඩියෝ එකක් ඕන නම් ඒත් කියන්න. එහෙම වුණොත් ඒ වීඩියෝ එකක් දාන්නම්. ඉන්ටර්විව් ආවම ඉන්ටර්විව් ෆේස් කරන්න ඕන විදිහ මම ඊළඟට කියන්නම්. ඒකට channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.